කුටුම්බය කියන්නේ දරුවාට තියෙන ආරක්ෂිතම ස්ථානය. හැබැයි ඒක එහෙම නෙවෙයි හැමතිස්සෙම. සමහර අවස්ථාවලදී දැරියක් දූෂණයට ලක් කරන්නේ පියා වෙන්න පුළුවන්. ඊට පස්සේ බාප්පා දැන් ළඟදී ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඒ දැරියගේම අයියා. ඊට පස්සේ දැන් ඒ ඔක්කොමත් හරි කියමු පුරුෂ පාර්ශවය පසකින් තියෙද්දී අම්මා කියන්නේ අපි සාමාන්‍යයෙන් බුදුන් වහන්සේට විතරක් දෙවෙනි කියලා සලකන චරිතයනේ. ඉතින් අම්මා කෙනෙක් දියණියව අරගෙන යනවා මේ පාපතරේට බිලි දෙන්න. ඉතින් ඔබතුමී විශ්වාස කරනවද මේ කුටුම්බය කියන්නේ එහෙම ආරක්ෂිත ස්ථානයක් කියලා දරුවෙක්ට හෝ දැරියකට? ඔව් සංඝ කුටුම්බය කියන එක ළමයෙකුට ආරක්ෂිත තැනක් විය යුතුමයි. නමුත් ඔබ කිව්වා වගේ හැම වෙලාවකදීම එහෙම නොවන අවස්ථා අපිට මේ රාජකාරී ජීවිතය තුළ සහ සමාජය තුළ අපිට දකින්නට තිබෙන දේවල් තුළින් අපිට පැහැදිලි වෙන කරුණක්. නමුත් පවුල තුළ දරුවෙකුට ළමා හිතකාමී සුරක්ෂිත පරිසරයක් ගොඩනැගුවේ නැත්නම් තමන්ගේ පවුල තුළ සමාජයේ මේ දරුවට ආරක්ෂිත පරිසරයක් ගොඩනගන්නේ නැහැ. ඒ නිසා ඔබ කිව්ව හරි නිවැරදි හැම විටම අපිට දකින්නට ලැබෙන්නේ හැම පවුලක් තුළම සුරක්ෂිත පරිසරයක් ළමයෙකුට තියෙනවා කියලා. ඇත්තටම සංකප්පි බලනකොට ළමා අපයෝජන ගත්තාම ලිංගික අපයෝජනයක් වේවා, මානසික අපයෝජනයක් වේවා, ශාරීරික අපයෝජනයක් වේවා, එහෙම නැත්නම් නොසලකා හැරීමක් වේවා. මේම කුමන ආකාරයේ අපයෝජනයක් වුවත් මේ පවුල ඇතුලේ සිදු වුණ අවස්ථා අපිට හොයා ගන්නට ලැබෙනවා. අපිට මේක බොහොමයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ පවුල මම එතන ඔබතුමීට පොඩ්ඩක් බාධා කරන්න දැන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මගේ දුව මගේ පුතා උඹලට මොකටද කියලා අහන්න පුළුවන්. ඔබතුමීලගේ ආයතනෙන් උනත් අහන්න පුළුවන් නේ. උඹලට මොකටද? එහෙම කතා කරනවා සමහර අය. ඒ වුණාට අසල් ව්‍යාසියෙකුට වෙනත් පුරවැසියෙකුට අයිතියක් තියනවද පිටදරුවෙක්ට හරි එහෙම වින්දිත තත්වයට පත් වෙනවා නම් හිංසාවට පත් වෙනවා නම් ඒකට මැදිහත් වෙන්න. ඊටාම වැදගත් කාරණාවක්. අපි සියලු දෙනාගේ සමාජ වගකීමක් තියෙනවා. මම අර මුලින්ම මතු කරා වගේ සංක ළමයෙකුට යම් කරදරයක් වෙන්න කලින් ඒක වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ. එතනදී අපේට තියෙන්න ඕන සමාජ වගකීම අපි දකින්න පුළුවන් මගේ අසල්වැසි නිවසේ නැත්තම් මගේ ගමේ පවුලක ඉන්න දරුවෙක්ට අනතුරු අවදානමක් තියෙන කාරණාවක්. අපි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ දැක ඒ දරුවට අවදානම වෙන්න ඉඩ හරිනවද නැත්නම් ඒ සම්බන්ධයෙන් මට කළ හැකි දේ මම කරනවද කියන එක අපි දෙවරක් හිතන්න ඕනේ. මම හිතන්නේ වැදගත්ම දේ අපිට පුංචි දෙයයි කරන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකුට ආයතනයකට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න පුළුවන් නම් ඒක විශාල යුතුයකමක් වෙනවා. මොකද මගේ දරුවා වගේම ඔබේ දරුවත් ඒ වගේම මගේ අසල්වැසි නිවසේ දරුවත් අපි මේ හැම දරුවෙක්ම අපිට එක වගේ තමයි දකින්න ඕනේ, පේන්න ඕනේ. මොකද මේ හැම දරුවෙක්ම අපිට වටිනවා සහ හැම දරුවෙක්ම ආසයි මේ ආරක්ෂාවට, රැකවරණයට, ආදරයට, උණුසුමට මේ ආරක්ෂිතව ජීවත් වෙන්න මේ හැම දරුවෙක්ම ආසයි. ඒකට අවස්ථාව දෙන්න නම් සමස්ත සමාජයේ අපි සියලු දෙනාගේ සමාජ වගකීමක් තියෙනවා මේ කාර්ය කරන්නට.